හෙලෝ ගයිස්, ඉතින් අද ප්ලේ කරන්න යන්නේ ග්‍රැනි මොබයිල් ගේම් එක. ග්‍රැනි 1 තමයි අද ප්ලේ කරන්න යන්නේ. 2 3 නෙවෙයි ප්ලේ කරන්න යන්නේ 1 ගෙම්මටම. එහෙනම් ගයිස් අපි වැඩි කතා නැතුව ගේම් ප්ලේ වීඩියෝ එකට යමු. ගයිස් අපි මේ මල් පෝච්චිය ගමු ගෙම්මටම. ඉතින් අපි ෂෙනික දුවමු. ෂෙනික ටක් ගාලා රැපිය මේක. ගයිස් ග්‍රැනි නේ බලපංකෝ අම්මට උඩු. ග්‍රැනි ආවා ගයිස්, නිකන් ග්‍රැනි අමුතු වෙලා වගේ. ග්‍රැනි සොනික් වගේ ආවේ ගයිස්. මොකක්ද බං ඉතින් ඔය නිකන් තියලා ලයික් බටන් එකනේ. ඔකත් ඔබාගෙනම යන්න. ලොබ වෙන්න එපා, කම්මැලි වෙන්න එපා, කොහක වෙන්න එපා. ඔකත් ඔබාගෙනම යන්න. ගයිස් අපේ ග්‍රැනි ගිහිල්ලා බලමු අපි. ග්‍රැනි ඉන්නෝ ගයිස්. ඉස්සෙල්ලා අර ග්‍රෑන්ඩ් පාගේ පින්තූරයක් තියෙන එක වැල්ලා තිබ්බ. දැන් තමයි ඒක ග්‍රැනි ඉස්සුව ගෙම්මටම. අපේ ග්‍රෑන්ඩ් පා තමයි හදලා තියෙන්නේ ගයිස්. බලපන් ඒකේ ලස්සන. ඔය තියෙන මචං මේ පින්තූරේ. පින්තූරලු මචං. මොකක්ද එකක් මන් දන්නේ නැහැ. මට අදාළ නැහැ. මට අවශ්‍යම නැහැ. මට ඕනිත් නෑවා. මට අනුන්ගේවත් ඕනිත් නෑ. අවශ්‍යත් නෑ. වෙඩි කතා ඕනේ. අපි යන් ගේම් ප්ලේ වීඩියෝ එකට. ඉතින් ගයිස් සුපිරි ගේම් එකක් ගයිස්. ග්‍රැනි චැප්ටර් 1 කියන්නේ සුපිරි ගේම් එකක්. අපි මේ මල් පෝච්චිය දැම්ම ගයිස් ගෙම්මටම. දැන් අපේ ග්‍රැනි එන්න ඕන. ඔන්න දැන් ග්‍රැනි ආවා. අඩෝ ග්‍රැනි එන්නේ නිකන් සොනික් වගේ. එතනම අසුබදායි දෙයක් වුණා. ලීයක් වඩන අපි ඉන්න පෙට්ටියට දැන් ග්‍රැනි ගියාම අපි පෙට්ටිය අරිද්දි ලීයත් වැටෙනවා. අසුපයි අසුපයි ගෙම්මටම. අපි ග්‍රැනි එනකම් පොඩ්ඩක් වෙලා ඉමු. ග්‍රැනි ඔයා දැන් ඉන්දිය ඇටි. ඔයා දැන් යන්න ඕන. ගයිස් මේ වීඩියෝ එක කරන්න බෑ ගයිස්. තා තුට්ටකින් මම නවත්තනවා. මේ මගුල කරන්න බෑ. අපේ ග්‍රැනි යන්නේ. ඔන්න ගයිස් කියද්දිම යනවා. අපේ ග්‍රැනි ආච්චි මෝඩ ගෑනිම්ම මෝඩයක්. ඔන්න අපි ඒ වෙලාවෙම ෂේප් එකේ මාරු වෙන තමයි ගයිස් දැන් හදන්නේ. ගෙම්මට මාරු වෙමු. ඔන්න මාරුණා. දැන් දුවපන්. දැන් හැංගියා මතනේ. දැන් ග්‍රැනි එනවා. දැක්කනේ ඉතින් මං කිව්වේ නැද්ද? කිව්වනේ ඉතින් මචං. පණ එපා කියලා දුවන්න ඕන මචං. පණ එපා. පණ කන්න බොන්න. පණ එපා කියලා දුවන්න ඕන. අයිත් පණ අරන් තියාගෙන ඉඳලා වැඩක් නැහැ. පණ අරන් දුවන්න ඕන මචං. පණ කන්නේ. දැන් ග්‍රැනි යනවා ගැම්මටම. අපි ග්‍රැනි ඉන්නවද කියලා චුට්ටක් එබිකම් කරලා බලමු. ඉස්සරලා දැන් ලයික් කරපු නැතිය ලයික් කරන්න. සබස්ක්‍රයිබ් කරපු නැතිය සබස්ක්‍රයිබ් කරන්න. එහෙනම් යන් අපේ වීඩියෝ එකට. දැන් ග්‍රැනි ඉන්නවද බලමු. නෑ ග්‍රැනි අන්දරස් දාන් වෙලා. ග්‍රැනි නෑ. අපි මෙතන තියෙන ලීයක් දාමු. මෙන්න මෙතනට. මොකටද? පාලමක් වෙනුවට මචං. අපි මේ පොල්ල ගමු. පොල්ලක්ද ලීයද කියලා මන් දන්නේ නැහැ. ඔන්න දැන් ග්‍රැනි එනවා. අඩ ශිරාවටම පව් බං. ග්‍රෑන්ඩ්පා මහන්සියෙන් හදපු එක මචං. ග්‍රැනි සොනික්ද කොහෙද ගයිස්? ග්‍රැනි සොනික්ම තමයි ගයිස්. ග්‍රැනි කියන්නේ සොනික් තමයි. මාර වේගයෙන් තමයි මේකේ දෙන්නේ ග්‍රැනි. අපි පොඩ්ඩක් බලමු. අම්මට උඩු ග්‍රැනි ආවා. සුපිරියක්.
අඩ ශිරාවටම ගයිස් ග්‍රැනි ගෙන් අහන්න ආසයි මම ග්‍රැනි නියපොතු කපන්නේ මොකෙන්ද කියලා ගයිස්. අපි තා පොඩ්ඩකින් අහමු ගයිස් ග්‍රැනි නියපොතු කපන්නේ මොකෙන්ද කියලා. ගයිස් ඔයාලා දන්නව නම් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ලෝභ වෙන්න එපා, කම්මැලි වෙන්න එපා, කුවක වෙන්න එපා. ග්‍රැනි නියපොතු කපන එක පහලින් කමෙන්ට් කරලා යන්න. අපේ ග්‍රැනි එහෙන් යද්දි අපි මෙහෙන් යනවා මචං. ගයිස් අපි මෙන්න මේ දොර අරගමු ගෙම්මටම. ගයිස් මේක දාමු අපි දැමෙන්නේ මචං. අවුලන්නේ. අඩ කොහෙද ඔය ගියේ? ඒක ගියා. ගයිස් අපි මේ කුක්කු බෝතලේ ගමු. මේක ග්‍රෑන්ඩ්පායි ග්‍රෑන්ඩ්නීගේ කුක්කු බෝතලේ ගයිස්. කැමරා එකක් තිබ්බා නම් අපිට සුපිරි වැඩක් කරන්න තිබ්බා. ෆොටෝ එකක් ගන්න තිබ්බා ගයිස්. ඒත් දැන් කැමරා එක නැහැ. ෂෝට් ගන්න එක නැහැ. අවුලන්නේ. අපි ආපු වැඩේ කරගෙන ඉමුකෝ ගයිස් ඉස්සෙල්ලා. ගයිස් මේ තියෙන්නේ කීයක? අපේ ග්‍රැනීගේ සුපිරිම පොඩ්ඩක් තමයි ගයිස් මේක. ග්‍රැනීගේ රහස් තැනක් ගයිස් මේකත්. සුපිරිම තැනක්. ග්‍රැනී හදලා තියෙන්නේ ගයිස් මේ තැන. ග්‍රෑන්ඩ්පා දකින්නට තමයි මේක හදලා තියෙන්නේ ගයිස්. ගයිස් මේ තියෙන්නේ ග්‍රෑන්ඩ්පායි ග්‍රැනී රන්ටුනාම ග්‍රැනී ඉන්න ගෙදර බලු කූඩුව තමයි මේ තියෙන්නේ ගයිස්. සුපිරි කූඩුවක්. හැබැයි ග්‍රැනී නැමිලා තමයි එන්නේ. දැන් එන්න බෑ. මේක ඉන්න පුළුවන් එක්කෙනාටයි. අතම් පොඩි පොඩි සද්ද එනවා නම් ඒව ගණන් ගන්න එපා. 750කට ගණන් ගන්න එපා. අපි යන් අපේ වීඩියෝ එකට. ගයිස් අපේ ග්‍රැනී ගියාද දන්නේ. සුපිරියක් තමයි ගයිස්. ඉතින් අපි පොඩ්ඩක් වෙලා ඉමු මෙතන. අපේ ග්‍රැනී ආච්චි ගියාද කියලා බලන්න. ගිහිල්ලා වගේ ගයිස්. ගිහිල්ලා අපි ග්‍රැනීව 750කට ගණන් ගන්නෑ. ග්‍රැනී මොකෙද්ද මාත් එක්ක බලද්දි. ඒක නිකම් වයස එකයි උන්දෙක් මෝඩයකි. ගයිස් යකෝ එබෙන්නේ. අන්න නෑ ගයිස් අපි යන්. දැන් බලමු. දැන් නම් හරියන්න ඕන. හරිය ගියේ නැති වුණොත් මම්මගේ කොණ්ඩේ කපනවා. සත්තයි දැක්කනේ ඉතින් මට බය වෙලා ඉන්නවනේ මචං. එහෙම තමයි අපි ඔන්න ඔකක් දාගමු. මේ පාරින්ම හරියනවා. හරි ඉතින් එකක් උන් නැතුණු දෙවෙනි පාර වෙනවන්නේ ඔන්න බලන්න. දෙවෙනි පාර උන් නැතුණාට තුන්වෙනි පාර නම් වෙනවා පුතේ. ඔන්න දැන් හතරවෙනි පාරත් වෙනවා. හරිද? මොරු කියන්නේ නෑ. දැක්කන් ඉතින් කිව්වා. ගයිස් මේ තියෙන අපේ ග්‍රැනීගේ බලු කූඩුව. මේකේ වෙලාවකට ග්‍රෑන්ඩ්පාත් ඉන්නෝ රැට. මේ තියෙන කුක්කු බෝතලේ අරන් අපි යන්න ඕනේ නෑ ගයිස්. අපි මෙතනින් දාමු. ඊට පස්සේ අරන් යන්න. ගයිස් දැන් අපි ග්‍රැනීව ලෙෆ්ට් කරන්න තමයි යන්නේ. ඔන්න බලාගන්න. මේක ගයිස් රහසක් තමයි. සුපිරි රහසක් මේකත්. සුපිරියක් තමයි. ගයිස් මේ සද්ද තමයි ග්‍රැනී එද්දී ඇහෙන්නේ. මම නිකන් කිව්වේ හරිද ගයිස්? ගයිස් දැන් අපි මේක දාමු. දැන් ගයිස් ග්‍රැනී ලෙෆ්ට්ම තමයි. අයිත් බොරු නෑ වංචා නෑ. ඉවරයි ග්‍රැනී අපි යන් උඩට.
ගයිස් අපි උඩට යන්. සුපිරියක් තමයි ඉතින් ගයිස්. ඉතින් ගයිස් අපි ග්‍රැන්ඩිව 750කට ගණන් ගන්නෑ. ගයිස් අපි රුපියල් ලක්ෂයක් දුන්නා නම් ගණන් ගමු. ඒත් අපි රුපියල් 750ක් දුන්නා නම් ගයිස් අපි ගණන් ගන්නෑ. රුපියල් 750 නෑනේ මචං. 750ක් දුන්නොත් නම් ගණන් ගන්නෑ. ඔන්න ගයිස් අපි පල්ලෙහාට ආවා ගෙම්මටම. දැන් ගයිස් පරිස්සමෙන් යන්න ඕන. අපේ මකුළු ආච්චි ඉන්නවා. අපේ මකුළු ආච්චි හෙන වාතේ ඕකට හම්බුනොත් නම් ඉවරයි. sorry.com වෙනවා ගයිස්. ගයිස් අපි මෙන්න මේක කඩා ගමු. ඊට පස්සේ මේ යතුර දාමු මෙතනට. ගයිස් දැන් අපිට එක වැඩයි කරන්න තියෙන්නේ. ඒ පොල්ල දාමු මෙතනට. දැන් ගේම් ප්ලේ එක ඉවරයි. හරිද? හැබැයි මචං යන්න එපා. මේ ටිකත් බලාගෙනම ඵලයන්. අපේ ග්‍රැනී ආච්චි දුකෙන් ඉන්නවා. අඬන්න එපා බයි. අයිස් දැන් කට ඇරන් බල්ලඩක් නෑ. ගේම් එක ඉවරයි. එහෙනම් කොල්ලෝ අපි ගියා.